කොහොමද ඔයාලට? ඔන්න අද මම ඔයාලට රසයට අල හොද්දක් හදාගන්න කියලා දෙන්නයි හදන්නේ. හොඳ පාටට ඒ වගේම සුවඳට අපි අද අල හොද්ද හදාගමු. මුලින්ම මෙන්න මේ විදිහට අල ගෙඩිය දෙකට මැදින් කපා ගන්න ඕන. ඊට පස්සේ මේ කපාගත්ත කෑලි ටික අපි තඹ ගන්නයි යන්නේ. මේ විදිහට භාජනයකට දාලා වතුර දාලා අපි මේ අල ටික හොඳට තඹ ගමු. අල තඹද්දි වතුර දානකොට අල කෑලි ටික වැහෙන මට්ටමට වතුර දාගන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රමාණයට දාගන්න. දැන් මේක අපි හොඳට තැම්බෙන්න තියමු. ලුණු චුට්ටකුත් දාගන්න අමතක කරන්න එපා. දැන් මේ විදිහට ලුණු ටිකකුත් අපි දාගමු. දැන් පියන වහලා අපි මේක හොඳට තඹ ගන්න ඕන. අපි බලමු අල කෑලි තැම්බිලාද කියලා. චුට්ටක් මේ වගේ හැන්ද තද කරලා බලන්න ඕන අල කෑල්ල කැඩෙනවද කියලා. දැන් තඹගත්ත අල ටිකේ පොතු මේ විදිහට සුද්ධ කරගන්න ඕන. ටිකක් නිවෙන්න ඇරලා මේක කරන්න නැත්තම් රස්නෙන් කරන්න අමාරුයි. දැන් අපි මේක මේ විදිහට නැවත දෙකට කපා ගමු. මේ වගේ අල කෑල්ල ආයි දෙකට කපා ගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන වෙනවා සුදු ලුණු. මේ විදිහට හීනියට කපා ගන්න සුදු ලුණු ටිකක්. ඊට පස්සේ රතු ලුණු. ආමු මිරිස්. ඒවා ඔක්කොම හොඳට කපාගෙන මේ විදිහට භාජනයට දාගන්න. රම්පේ කරපිංචත් දාගන්න. දැන් අපි උළුහාල් දාගන්න ඕන. මේ උළුහාල් වලින් තමයි අල හොද්දට හොඳ සුවඳක් ලබා දෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම උළුහාල් දාගන්න. 3-5 මිරිස් කුඩු බොහොම සුළු ප්‍රමාණ වලින් තමයි දාන්න ඕන. ඊට පස්සේ කහ කුඩු ටිකක් නැවත ලුණු චුට්ටක් දාගන්න. අපි අලවලටත් ලුණු දාලා තියෙන්නේ. ඒ නිසා අපි හොද්දට චුට්ටක් දාගමු. දැන් අපි දී කිරි ටික එකතු කරගන්නවා. අපි මේක හොඳට කවලම් කරන්න ඕන. මතක තියාගන්න ඔයාලා 3-5 මිරිස් කුඩු වැඩි කරගන්න එපා. එහෙම වුණොත් හොද්දේ රසය වගේම පෙනුමත් අපිට ඕන විදිහට ගන්න බැරි වෙනවා. දැන් අපි හොඳට මේක හැඳි ගා ගන්න ඕන. ඊට පස්සේ ඒක ටිකක් හැඳි ගාගෙන නටනකොට අපි මිටි කිරි ටිකක් දා ගන්න ඕන. මේ විදිහට මිටි කිරි ටික දාලා ඒකත් හොඳට හැඳි ගන්න නැත්නම් කිරි ටික කැටි වෙන්න පුළුවන්. මේ දැන් කිරි ටික ටිකක් රත් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී අපි අර කපාගත්ත අල කෑලි ටික මේකට දා ගන්නවා. දැන් හොඳට ඒකත් මේ විදිහට කවලම් කරන්න ඕන. අල ටික පොඩි වෙන්නේ නැති වෙන්න පරිස්සමට කරගන්න. ටික වෙලාවක් හොද්ද නටනකම් මේ විදිහට කවලම් කරගන්න. මේ තියෙන අපි හදාගත්ත අල හොද්ද ඉතින් බලන්න මේකේ හරිය ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම හරියම සුවඳයි. ඉන්දියාප්ප පාන් කන්න වගේත් හරිම හොඳයි මේක. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරි සුවඳට තියෙනවා. මම නම් අද මේක කන්නේ බත් එක්ක. ඉතින් ඔයාලත් කැමති පාන් ඉන්දියාප්ප ඕන එකක් එක්ක මේක හරිම රසයි. ඔයාලා මේකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.